තාරක මල්ලි. ඔය කියන්නේ බලපංකෝ බැනර් එකට ගහන්න 100ගේ ෆොටෝ එකක් නැහැනේ. අප්පා. වයසක මිනිස්සු නැති වුනහම ඕක තමයි ඉතින් ලෙඩේ. ඔබ කෝකටත්තර කාමරේ තියෙන කබඩ් වගේ. ඒකේ ෆොටෝ ඇල්බම් වගේක් තියෙනවා මම දැක්කා. අනිත් පොඩ බලපන් 100ගේ ෆොටෝ එකක් තියෙනවා. හරි මට අක්කල් කියලා බලන්න. මේ ෆොටෝ එකක් තිබ්බොත් එහෙම හන්දි ස්ටුඩියෝ එකට ගිහිල්ලා බැනර් එකක් ගහගෙන වරින් ඈ. හරි මට අක්කල් බලන්න. එහෙමවත් කරුම ඉතින් වෙන මොකද කරන්නේ? එතකොට රැට කෑම? රැට කෑම නම් අපි ෆ්‍රයිඩ් රයිස් උයන්නේ නේ බං හැදුවේ. ෆ්‍රයිඩ් රයිස් වෙලා බේරෙන්න බෑ බං අපේ නෑදෑයොත් එක්ක. ඔන්න ඒ කොසිබතිය දීලා දාපන්. නම්ම කුඩ. අයියා හරි හරි. බැනරෙක් ගිහලා ගහනම දැම්ම. බැනර් එක ගැහුවද උඹ? ඔව්. යමම් බලන්න යමම්. මේ හදිසිය කොහෙන්ද බං කොස්සෝ යන්නේ? කොස්සෝ නේ බං බත් විතරක් හරි උයලා දාමු බං. උන්ට උයාගෙන පන්දරේ මාත්. වැඩි පෙන්නන්න. අර තියෙන වැඩේ කිනි කින්දට කරලා තියන්නේ. මොකක්ද අර කරලා තියෙන්නේ? කොසෝ එකක් හෙව්ව තිබ්බේ නෑ අයියා. කොහොම හරි දැන් මේ වැඩේ මෙතන වෙන්නත් එපේ. සක්ගාලා කියලා මිනිහ ෆොටෝ එකක් ගහගත්තා. හන්දි ස්ටුඩියෝ වල ඉරිකුවා පණ පිටින් ඉන්නා වගේ සී එඩිටර් දාලා දෙන්න කිව්වා. සුපිරියට එඩිට් කරා කොල්ලා. වැඩේ ගිනි ගින්දට වෙලා තියෙනවනේ හෙලනේ. සැපට කොරට වෙලා තියෙනවා අයියා වැඩේ. තෝ වගේ මෝඩ බුල හරකෙක් යකෝ. මිනිහ ෆොටෝ දානවද බැනර් එකකට? ඒ මදියට අර මෙහෙමත් කරගෙන ඉන්නේ. මෝඩ හරක ගලවලා දාපන් මේක. මිනිස්සුත් දෙන්නේ. අර ඉන්නේ සී අරස්සනට